හායි කොහොමද ඔයගලන්ට මම මේ වීඩියෝ එකක් කරා දෙන්නයි කිව්වේ මොනවද මම අද හදන්නේ කියලා අපි බලමු මොනවද ඕනේ වෙන්නේ කියලා එක හදන්න පොල් ගෙඩි දෙකක් හොඳ ලොකු පොල් ගෙඩි දෙකක් ගන්න පාන් පිටි ග්‍රෑම් 500ක් ඕන වෙනවා ඊට පස්සේ සීනි ග්‍රෑම් 500යි කඩද මුංගු වැට දෙක තුනක් ඕනේ ටිකක් ලොකු සයිස් වලින් ගන්න බලලා වෙලිචි මිදි ප්‍රමාණයක් සාමාන්‍යයෙන් ග්‍රෑම් 200ක් විතර පුහුල් දෝසි ග්‍රෑම් 100ක් විතර කජු ග්‍රෑම් 100යි බිත්තර එකක් ගන්න ඇස්ට්‍රා ග්‍රෑම් 100යි මොනවා හරි කමක් නැහැ බටර් ඔයගොල්ලෝ ගාව තියෙන බටර් జాතියක් බේකින් පවුඩර් මේ තේ හැඳි එකමාරක් වගේ වෙන්න ගන්න ඊට පස්සේ පොල් ටික හොඳට ගා ගන්න කෑලි මතු වෙන්න ගා ගන්න එපා ටිකක් හේනියට ගා ගන්න මොකද කෑලි අහ වුණොත් ලොකුවට වැඩක් නැහැ කේක් එක හදන එකෙන් ඊට පස්සේ කජු ටික පොඩියට කපා ගන්න ඕනේ කජු ටික පොඩියට කපා ගත්තට පස්සේ පුහුල් දෝසි ටික සාමාන්‍ය කඩට හැබෙන ප්‍රමාණය වලින් කපා ගන්න පොඩියට ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ සීනි ටික කැරමල් කරන්න ඕනේ සීනි ග්‍රෑම් 500න් ග්‍රෑම් 250ක් විතර කැරමල් කරාට පස්සේ ඊට පස්සේ ඉතුරු සීනි ටිකක් දාලා හොඳින් පාට මතු වෙනකන් සීනි ටික සම්පූර්ණයෙන් කැරමල් කරගන්න. සීනි කැට ඉතුරු කරගන්න එපා. බේකින් ට්‍රේ එක ලේස්ති කරගන්න ඕනේ ඔක්කොටම කලින් අපි. මොකද ප්‍රී හීට් කරපු oven එක දැම්මට පස්සේ අපි ඉක්මනට බේක් කරගන්න ඕනේ. බිත්තරෙක් කඩලා තියාගෙන ලුණු චුට්ටකුත් අපි තියාගන්න. දැන් මේ වෙලාවේ මම සීනි ටික කුණු කරගන්න තමයි හදන්නේ. මුලින්ම භාගයක් දාලා සීනි ටික හොඳට දිය වෙලා පාට එනකොටම ඉතුරු සීනි ටිකක් දාගෙන කැරමල් කරගන්න. හොඳට මතක තියාගන්න කේක් එකේ පාට ලස්සන පාට එන්නේ අපි කැරමල් එක කැරමල් කරගන්න කලර් එක අනුව තමයි. ගොඩාක් රන්වන් පාට තද පාටට එනකන් හොඳට කැරමල් කරගන්න ඕනේ. හරිදිනිය ගැට ටිකක් හොඳට කලා ගන්න. පේනව නේද කලර් එක? මෙන්න මේ කලර් එක ආවට පස්සේ පොල් ටික එකතු කරන්න. ඊට පස්සේ ලුණු චුට්ටක් එකතු කරලා කර්ද මුංගර ටිකත් මේ මිශ්‍රණයටම එකතු කරලා මේක හොඳින් මික්ස් කරගන්න. මතක තියාගන්න මේ පොල් පැණි මිශ්‍රණේ ටිකක් රස්නේ අඩු වුණාට පස්සේ තමයි මේකට අපි පාන් පිටි එකතු කරන්න ඕනේ. බිත්තරෙත් එහෙමයි. මම මේ වෙලාවේ මේ රස්නේ චුට්ටක් අඩු වෙනකන් ඉඳලා තමයි මේ හැම එකක්ම එකතු කරගත්තේ. කජු ටිකත් එකතු කරගන්න පුහුල් දෝසි ටිකත් එකතු කරගන්න මතක තියාගන්න ඔයාලා කැමති නම් ඕගොල්ලන්ට පුළුවන් මේකට රත්විඳි ග්‍රෑම් 100ක් විතර එකතු කරන්න. එතකොට පැණි රස පොඩ්ඩක් තවත් වැඩි වෙනවා. මේකට අපි කපාගත්තුම කටට අහු වෙනකොට තමයි කේක් එකේ රස ගොඩක් අපිට දැනෙන්නේ. මේ වෙලාවේ නම් මේක ගොඩක් හරිම සුවඳයි. දැන් මික්ස් කරාගත්තට පස්සේ ඕගොල්ලන්ට පේන්නේ ඔන්න ඔය විදිහට කේක් එකේ තෙත ගතිය චුට්ටක් තියෙන්න ඕනේ. කැරමල් කරගන්නකොට මට කියන්න බැරුණා වතුර චුට්ටක් දාගත්තට කමක් නැහැ. මොකද කේක් එකේ තෙත ගතිය පොඩ්ඩක් තියෙන්න ඕන නිසා. මේ වෙලාවේ පාන් පිටි ටිකත් එකතු කරලා බටර් ග්‍රෑම් 100ත් එකතු කරලා මේක හොඳින් මික්ස් කරගන්න. ඇස්ට්‍රා හරි මිඩෝලි මොනවා හරි කමක් නැහැ. අපිට එකතු කරගන්න පුළුවන්. මේ වෙලාවේ බේකින් පවුඩර් ටිකත් අපි එකතු කරගන්නවා. මම මේකෙන් තේ හැඳි එකමාරක් වගේ තමයි එකතු කරන්නේ. මොකද පාන් පිටි අපි ගොඩක් පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා මේක පිපෙන්න ගොඩාක් බේකින් පවුඩර් අවශ්‍ය වෙන්නේ නැහැ. කේක් එකේ ඝනකම වැඩි වෙනකොට කේක් එක මැද සොෆ්ට් ගතිය අඩු වෙනවා. ඒ නිසා කේක් එක තෙත ගතිය පොඩ්ඩක් වැඩි වුණාට කමක් නැහැ. වැඩිම කරගන්නෙත් නැතුව අඩුම කරගන්නෙත් නැතුව මේ පේන විදිහට ඔයාලා මේක ලෑස්ති කරගන්න. කේක් ට්‍රේ එක ලෑස්ති කරගත්තට පස්සේ මේ මික්සරනේ ඔක්කොම එකතු කරලා කේක් ට්‍රේ එකට දාගන්න. දැන් මේ වෙලාවේ මම oven එක ෆ්‍රී හීට් කරලා තියෙන්නේ අංශක 160. ඒ ෆ්‍රී හීට් කරගත්ත oven එකට කේක් එක බේක් කරන්න දාගන්න. මම කේක් එක බේක් කරන්නේ විනාඩි 45ක් අංශක 200 මගේ oven එකේ විදිහට. ඔයාලගේ oven එක කොහොමද කියලා මම දන්නේ නැහැ. ඒ නිසා ඔයාලගේ oven එකේ රස්නේ විදිහ බලලා කේක් එක බේක් කරගන්න. අන්තිමට අපිට මේ විදිහට තමයි කේක් එක තියෙන්නේ. ඔයාලා try කරලා බලන්න. මාව අහන් හිටපු ඕගොල්ලන්ට බොහොම ස්තුතියි. ගිහින් එන්නම්. හරිම රසයි ඔයගොල්ලන්ත් හදලා බලන්න. බයි.